හරි. ඊළඟ ගාන. ගාන කියලා දෙනවා මෙහෙම. වක්‍රයක් ඉන්නවලු. එයාගේ පාරාමිතික නිරූපණයන් දෙන්න මේ දෙන්න. හරිද? ඊට පස්සේ ගාන කියනවා මෙහෙම. ඒ වක්‍රය කැපිටල් A කියන පොයින්ට් එකේදී x අක්ෂය ඡේදනය කරයිලු. මොනිකම් මේක අඳ ගන්නම්කො එහෙනම්. xy තලයක් මෙහෙම ගත්තා. y x. අපි හිතමු වක්‍ර නිකම් මෙහෙම කෙනෙක් කියලා. හරිද? A කියන තැනදී x අක්ෂය ඡේදනය කරනවලු මෙන්න මෙතන. හරිද? කැපිටල් A කියන තැනදී x අක්ෂය ඡේදනය කරනවලු. ගාන කියනවා එහි කණ්ඩාංකය හොයන්න කියලා. හරිද? කැපිටල් A වලදී මෙන්න මෙතන කණ්ඩාංකය හොයන්න කියලා. එක කණ්ඩාංකයක් නම් බෝනස්. අයියේ x අක්ෂය ඡේදනය කරනවා නම් y කියන කණ්ඩාංකය මොකද වෙන්නේ අනිවාර්යෙන් බිඳුවයි. ඒ කියන්නේ මෙතන කණ්ඩාංකේ මෙහා බිඳුවක් වෙන්න ඕන. හරිද? පළවෙනි එකේ හැම ගත්ත හැකි. ඔයාලට ඕන නම් ගානෙට ලියුව හැකි. x අක්ෂය ඡේදනය කරන වෙලාවෙන් y කණ්ඩාංකය සමානයි බිඳුවයි කියලා මේක ආදේශ කරන්න පුළුවන්. දැන් x මෙයාවනේ හොයාගන්න ඕනේ. දැන් පරාමිතික නිරූපණයෙන් මේ පොයින්ට් එකට අදාළව y කියන එක්කෙනා මොකද වෙන්න ඕන? බිඳුවක් වෙන්න ඕන. හරිද? මම මෙහෙම මෙතන දාගන්නම්කෝ. y සමානයි 5 බෙදීම 2t ධන 10යි. y කියන එක්කෙනා බිඳුවක් වෙන්න ඕන. 5 බෙදීම 2t ධන 10. හරිද? අපිට මේකෙන් මේ a ලක්ෂයට අදාළ t කියන පරාමිතිය අගේ හොයාගන්න පුළුවන්. හරිද? මේක මම මේ පැත්තට අරන් යන්නම්. 5 බෙදීම ඍණ 2යි t සමානයි 10යි. දෙන්න 2යි t සමානයි ඍණ 1 බෙදීම 4යි කියලා එනවා. හරිද? කාට සාපේක්ෂවද t සමානයි ඍණ 1 බෙදීම 4යි. එයා x ටත් අදාළ එක්කෙනා. හරිද? y ටයි x ටයි දෙන්නටම අදාළ එක්කෙනා තමයි t සමානයි ඍණ 1ට 4. ඒ කියන්නේ මෙන්න මෙයාව ගෙනihin x ගේ ආදේශ කරන්න පුළුවන්. හරිද? x ගේ ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට x ගේ කණ්ඩාංකය හොයාගන්න පුළුවන්. x ගේ කණ්ඩාංකය. x a වගේ කියලා තුමු x a සමානයි 4 වතාවක් ඍණ 1ට 4යි ඍණ 1යි. මේ හතරට මේ හතර ගියා x a කියන එක්කෙනා ඍණ 2යි. එතකොට මෙතන කණ්ඩාංක වෙන්නේ ඍණ 2. දැන් මම මේ ගානේ හරියටම කණ්ඩාංක දන්නේ නැතුනේ මේ පැත්තෙන් යන්නේ. මේ හරියෙන් වගේ යන්න ඕන. හරිද? ඍණ 2 බෙදීම ඍණ 2යි බිඳුවයි කියන එක්කෙනා තමයි ඒට අදාළ ලක්ෂයේ කණ්ඩාංක වෙන්නේ. මෙන්න මේ කැලට ගැන ටිකක් අවධානය දෙන්න. හරිද? ඊළඟට ගානේ කියන්නේ කණ්ඩාංක දෙක අපි මෙතෙන් දාගමුකෝ. ඒකේ කණ්ඩාංක කියන්නේ ඍණ 2, බිඳුව. හරිද? ඊට පස්සේ කියනවා ඒෙහිදී ස්පර්ශකයක් අඳිනවලු. හරිද? ඒ වලදී ස්පර්ශකයක් අඳිනවලු. එයාගේ සමීකරණය මෙන්න මෙයා බව වෙන්නන්න කියලා කියන්නේ. ස්පර්ශකයකම මෙහෙම. මේ කඩේෙන් ගහලා තිනවා මං ස්පර්ශකය. හරිද? ස්පර්ශ කියන දත් ස්පර්ශකේ සමීකරණය නේ අහන්නේ. මොනියම් හෝ සමීකරණයක් අහනවා නම් කණ්ඩාංකයකුයි අනුක්‍රමණය දන්නවා නම් හරි. හරිද? අනුක්‍රමණය දන්නවා නම් හරි. අනුක්‍රමණය හොයාගන්න ගන්න පුළුවන් අපිට මෙතනින් dx යට dt ගත්ත හැකි. dy යට dt ගත්ත හැකි. ඒකෙන් අපිට dx යට dy ගන්න පුළුවන්. dy යට dx කියන එක නා ගන්න පුළුවන්. හරිද? දැන් මම මෙයාව අරගෙන t විශේෂ නවකලනය කරන්නම්. d යට dt x 4යි t අවකලනය කරාම 4යි. ඍණ 1 නියතයක් අවකලනය කරාම 0. ඒක හරි. d යට dt. එහෙනම් දැන් පහ බෙදීම 2 කියන්නේ නියතයක්. එයා එළියේ තියාගත්තාම මේක මොකද මතක ගන්න. y සමානයි 1යට x වගේ කියලා එක්කෙනෙක් අවකලනය කරන්න දුන්නොත් මේක ඇත්තටම අවකලනය කරන්න එහෙම. මට මෙයාවම ලියා ගන්න පුළුවන් x ගේ ඍණ 1 වෙනි බලය කියලා. එතකොට y කියන්නේ x ඍණ 1. මේකේ dy යට dx කියන්නේ ඍණ 1 ගේනවා ඉස්සරහට x මෙයාගෙන් බලයක් අඩු කරනවා ඍණ 2යි. ඒ කියන්නේ ඍණ 1 යට x වර්ගනේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේ වගේ තිබ්බොත් 1 යට x වගේ තිබ්බොත් අවකලන වෙලා එන්නේ ඍණ 1 යට x වර්ගය. දැන් අපිට ගානින්නේ පහ බෙදීම 2 කියන එක කෙනා එළියට ගත්තාම x වගේ ඉන්නේ කවුද? x වගේ ඉන්නේ t නේ. එතකොට 1 යට t කියන එක කෙනා අවකලනය කරාම හම්බෙන්නේ 1 යට t පහ බෙදීම 2 එළියේ තියාගෙන කැරටි අවකලනය කරාම හම්බෙන්නේ ඍණ 1 යට t වර්ග වගේ එක්කෙනෙක්. හරිද? ඍණ 1 යට t වර්ග. නියතයක අවකලනය බිඳුවයි. හරිද? මෙන්න මේ හැම එකපාරින් දාන්න මෙන්න මේ කැලේ හැම එකපාරින් දාගන්න පුරුදු වෙන්න. මේ කැලේ හරි. දැන් අපිට ඔය දෙන්න පාවිච්චි කරලා මේ දෙන්න පාවිච්චි කරලා dy යට dx හොයාගන්න පුළුවන්. dy යට dt තිතක්. dt යට dx. හරිද? මෙතෙන්ට ආවම dy යට dt දන්නවා. මේ ඉන්නේ පහ බෙදීම 2යි. ඍණ ඉන්නවනේ මම ඍණ එළියට ගන්නම්. dy යට dx සමානයි ඍණ හරි මම තව ටිකක් උඩින් මේක ලියන්න. බලන්න ගන්න ඕනද? මේ හරියට දෙන්න හිටුණා. dy යට dx සමානයි. ඍණ මම එළියට ගන්න ඍණ 5
ඍණ 5 බෙදීම 2t වර්ග තිතක් මේ dt යට dx නේ. දැන් ඉන්නේ dx යට dt. ඒ කියන්නේ මෙයාගේ 1 යට අගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ 1 යට 4යි. හරිද? ඍණ 5 බෙදීම 8යි t වර්ග. දැන් ඕන වෙන්නේ මෙන්න මෙයා මෙතෙන්ට අදාළ අනුක්‍රමණයනේ. මෙතෙන්ට අදාළ අනුක්‍රමණිත අපිට මේ t කියන පරාමිතිය ඇවිල්ලා තියෙනවා. අපි ඒ ලක්ෂයට අදාළ පරාමිතිය හොයාගත්තා. t සමානයි කියලා ගත්තේ ඍණ 1යට 4යි. ඍණ 1යට 4යි කියලා අපි හොයාගත්තා. මං එයාගෙන ගිහිල්ලා මෙන්න මෙතන ආදේශ කරනවා. ඍණ 5 තිතක් 8 ඍණ 1යට 4 වර්ගයනේ. ඒ කියන්නේ 1යට 16යි. මෙතෙන් 8යි මෙතෙන් 2යි. භාගේ උඩට යන්නේ ඍණ 10ක් වෙලා. මේ අයිති වෙන්නේ dy යට dx කීයද? t කියන එක්කෙනා ඍණ 1යට 4 වුණු මොහොතේදී. හරිද? ඍණ 1යට 4 වුණු මොහොතේදී. දැන් මෙතෙන්ට අදාළ අනුක්‍රමණයයි එතෙන්ට අදාළ ඛණ්ඩාංකයකුයි දන්නවා. ඒක දන්නවා කියන අපිට කෙලින්ම සමීකරණය ලියන්න පුළුවන්. y ඍණ බිඳුව සමානයි x ඍණ 2 සමානයි ඍණ 10යි කියලා නින්නේ. y සමානයි මේක ඍණ ඍණයි ධන වෙලා 10 වතාවක් x ධන 2 වෙනවා. සෝරි. ඍණ 10 වතාවක් x ධන 2 වෙනවා. මේක මේ පැත්තට ගුණ කරගත්තාම ඍණ 10x නේ. හැබැයි අපිට උත්තරේ ඔක්කොම එක පැත්තකට ගේන්න කියලා තියෙන්නේ. ඒක තේරෙන්නේ නැති. ඍණ 10x මේට ආවම ධන 10x වෙනවා. මෙතන ඍණ 20යි. යා මේ පැත්තට ආවම ධන 20ක් වෙලා සමානයි 0යි කියලා උත්තරේ එනවා.